අපේ ගුරුදේවයන් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේ අපි ලස්සන අවවාදයක් දුන්නා. ලොකු ස්වාමීන් දවසක් අපිට කිව්වා කෝපයක් හොදනකොට හැම වෙලාවෙම හිතන්න මම මේ කෝපේ හොදන්නේ මේ කෝපේ ඊළඟට පාවිච්චි කරන කෙනාට පාසුවෙන් පාවිච්චි කරන්න ලැබේවා කියන හිතෙන් තමයි මම මේ කෝපේ ලස්සනට පිරිසිදුව හොදන්නේ. තේරුණාද? එහෙම හිතලා කෝපේ හොදන්න. හොඳයි. ටොයිලට් එකට යනකොට ටොයිලට් එක අපිරිසිදු නම් තරහ ගන්න එපා. ඒක නිශ්ශබ්දව පිරිසිදු කරන්න. ඒ පිරිසිදු කරනකොට හිතන්න මට වෙච්ච අපහසුතාවය ඊළඟට එන කෙනාට ලැබෙන්න එපා. අන්න මෛත්‍රිය. තේරුණාද? අන්න ඒ දේවල් කරන්න. ඒ දේවල් කරනකොට අන්න ඒ මෙත්සිත තමන්ගේ හිතට කාවදිනවා. මෙත්සිත තමන්ගේ හිතට කාවදුනට පස්සේ මොකද්ද? ආය අමුතුවෙන් හිතන්න දෙයක් නෑ. ඔබ මෙත්සිතයි ඔබයි එකක් බවට පත් වෙනවා. ඔන්න ඔහොමයි පින්වතුනි කුසල් සිතුවිලි හිතේ පිහිටවා ගන්න.